අපිට දැන් ඩිලේ වෙනවට පුන්න මොනවද දැන් මොනවද ඔබම ප්‍රොජෙක්ට් එකේ නම තාම කියන්න බෑ මාකට් එකට. තාමත් බලන්න දෙන්නම ඇවිල්ලා. වීඩියෝ ඇචීව්මන්ට් එක පොඩ්ඩක් ඩල්ලුණා. ඇයි ඩල්ලුනේ? බෑරන් පේන්ට් වැඩේ ඔයා මට කිව්වා ගිය සතියේම ඉවර වෙනවා කියලා. ඔයා මට රූෆ් එක එනවා කිව්වේ ගිය සැටර්ඩේ. සන්ඩේ වුණා මන්ඩේ එනවා කිව්වා ටියුස්ඩේ එනවා කිව්වා දැන් අද වෙන්ස්ඩේ. මම අබුට කෝල් කරලා දැන් අබු ඔයා ගිහලා බලන්නේ දැන් ෆැක්ටරි එකට ගියාම චෙක් කරාම එතනත් පොඩි මාෆියාවක් යනවා. ෆුල් පේමන්ට් කරලා අපිට බඩු දුන්නේ නැද්ද? පල්ලෙහා ඩෙකින් එක උඩ මටීරියල් දාන එක ඒකත් සාම්පල් එක තාම පෙන්නලා නැහැ. ෆුඩ් ප්ලෑන්ක් එක දාන්න නම් හරිනේ සෑම්. සමත් පෙන්නලා තිබ්බනේ ෆ්ලෝ එක ක්‍රැක් වෙන්න නම් බෑ. ඔයා එක පාර්ට්ම පටන් ගන්න වෙලාවේ මම ඇවිල්ලා කියයි අයියෝ මේම නෙවෙයි. ඒක තමයි මම එච්චර දවස් කිය එක පැත්තක් පටන් ගත්තා නම් මට එතන ට්‍රයිල් ඇන් එක කරලා මේක හරි නම් එතනටත් කරවන්න පුළුවන්. ඔයා මට චැලෙන්ජ් කරලා 45ක් දෙනවා කියලා. දැන් මූර්ති ස්ට්‍රක්චර් එක ගන්නවානේ. ඒ වෙලාවේ ඔයාගේ රික්වයර්මන්ට් එක කිව්වා නම් එයා ඒ විදියම ඒක සෙට් කරලා දෙනවා. ඉතින් වැඩේ ලේසියි. මට ඇයි අප්සෙට් වෙන්නේ? ඉවර වෙලා තියෙනවා. ඉවර වෙනවා නම් හරිනේ. This is fun. Right. මූර්ති මොනවද වෙන්නේ? නැස වැඩ කටයුතු කරගෙන යනවා. වැඩ කටයුතු නෙමෙයි අපිට දැන් ඩිලේ වෙනවට පුන්න මොනවද දැන් මොනවද ඔබම ප්‍රොජෙක්ට් ඇත්තටම මේ වීකේ පොඩ ඩිලේ වුණා කියලා අපි දන්නවා පොඩක්. බඩු පොඩ ඩිලේ වුණා කියන්නේ අපේ කියන්නේ දැන් මේක අපේ රෙඩ් ප්‍රොජෙක්ට් එකනේ. රෙඩ් ප්‍රොජෙක්ට් එකේ නම තාම කියන්න බෑ මාකට් එකට. හැබැයි අපේ කමිට්මන්ට්ස් ගොඩක් තියෙනවා. ඔයාට කියලා ඉතින් අපි මේ ප්‍රොජෙක්ට් එක දුන්නේ. තාමත් බලන්න දෙන්නම ඇවිල්ලා. මොනවද කරන්නේ දැන්? අපි ටයිම් ලයින් එකක් ගමුනේ. ඒක තමයි ඇවිල්ලා මට දුන්නා මේ බේස් වගේ පොඩ්ඩක් එක්ස්ප්ලেইন කරන්න මොනවද වෙන්නේ කියලා මට. මේ සතිය පහුගිය දවස් 5 වගේ අපේ වීක්ලි ඇචීව්මන්ට් එක පොඩ්ඩක් ඩල්ලුණා. ඔව්. ඇයි ඩල්ලුනේ? ඩල්ලුනේ එකක් අපේ මැටීරියල් සප්ලයි එක අපේ මේන් ටාගට් එක දුන්නේ රූපින් ලේක් කම්ප්ලීට් කරා. රයිට්. ඒක සෝට් අවුට් වෙන හෙට. මොකද එයාලා ඉෂුව එක අපි ෆුල් පේමන්ට් එක කරලා ට්‍රාන්ස්පෝර්ටේෂන් ඉෂුව එක තමයි දුන්නේ. ඒක හෙට 100% ඒක අපිට ඩිලිවරි කම්ප්ලීට් කරලා දෙනවා. අපි ඒකෙදී බලාපොරොත්තු වෙනවා මේ සතියේ. කියන්නේ මේ සතිය කියන්නේ on or before Saturday. Saturday කියන්නේ ප්‍රශ්නේ වුණේ ඒකේ මේ ඩීසල් ප්‍රශ්නේ. ඔය ට්‍රාන්ස්පෝර්ට් එකේ කියන ක්‍රයිසිස් එකත් එක්ක ආවා. ඒක හයිලයිට් කරලා තමයි මේක කරේ. නමුත් ඉතින් කම්පැනි ගොඩක් දුරට මොන හරි ඉෂුව එකක් කරලා ඩිලේ කරනවා. අපි OP sheet ලේ කරන එකයි total accessories system එකේ ගන්න එක inverter system එක complete කරන එකයි අපි Saturday වෙනකොට ඉවර කරනවා. රයිට්. මේ වෙද්දී roofing structure එක final coating එක marine paint coating එක ඉවර කරගෙන යනවා. ඒක ඉවරයි ඒක. ඊට අමතරව ඒ marine paint වැඩේ ඔයා මට කිව්වනේ ගිය සතියේම ඉවර වෙනවා කියලා. නෑ ඒකේ දෙවෙනි ග්‍රාස් බෝඩ් එක ගන්න මොකද ඒක අපිට පුෂ් කරලා ඉක්මනට කරන්න බෑ පොඩි මිස්ටේක් එකක් වුණොත් ඇති කියලා කිව්වා. මොකද පර්ලින් එක උඩ ඉඳගෙන ගන්න තියෙනවා. උඩ පලංචි දාවනේ. පලංචි දැම්මම පමණක් කියලා නැගලත් ගන්න. මොකද නැත්නම් අර පමණක් සෙක්ෂන් තියෙනවා ගන්න බෑ. පලංචි උඩ ඉඳගෙන බෑ. පේන්ට් කරලා ඒක ගස්සන්න බැරිද? පේන්ට් කරා අපි. එක කෝට් එකයි දැම්මේ. නෑ ඒක වෙලා ඒ ගහලාගෙන අපි කනේ. ඔව්. ඒ සිංක් පොස්ට් කෝට් එකක් තමයි අපි ගන්න. ඇත්තම කිව්වොත් ඒකට පේන්ට් කරන්න ඕනේ නෑ. නෑ හැබැයි ඊය පාලන නෑ ඒක GI නේ. ආරයිට්. So මේකට සිම්පල් නොකම GI එක. නෑ හොඳයි හැබැයි පේන්ට් කරලා දාන්න නැත්නම් අවශ්‍ය පේන්ට් කරලා ආපෝ තව පේන්ට් කෝඩ් දෙකක් ගන්න. සාමාන්‍යයෙන් අපේ තියරි එක සිංක් පොස්ට් ට්‍රීට්මන්ට් එක දුන්නාම ඕනේ නම් තව ඒකෙම කෝට් එකක් කරා C සයිඩ් එකේදී ස්පෙෂලි අපි සලකලා දාන්නේ ඒක මේ මැරයින් පේන්ට් ටොප් කෝටින් එකක් යන්නේ. දැන් පේන්ට් එක කවදද ඉවර වෙන්නේ? හැබැයි ඒක ඔක්කොම රූෆින් එක ලෑස්ති අපි ස්ට්‍රක්චර් ලෑස්ති ගන්න දෙනවා. ඒක ලෑස්ති කරනවා හෙට මම රූෆ් එක එනවා කිව්වේ ගිය සැටර්ඩේ සන්ඩේ වුණා මන්ඩේ එනවා කිව්වා ටියුස්ඩේ එනවා කිව්වා දැන් අද වෙන්ස්ඩේ. නෑ මම පර්සනලි මම අද හවස ගියා ජාය. මම අබුට කෝල් කරලා බැන්න අබු ඔයා ගිහලා බලන්නේ දැන් ෆැක්ටරි එකට ගියාම චෙක් කරාම එතනත් පොඩි මාෆියාවක් යනවා පොඩි එයාලගේ අර රෙගියුලර් අයට පොඩි ප්‍රයොරිටි එකක් දෙනවා ට්‍රාන්ස්පෝර්ටේෂන් එක. ඊට පස්සේ ෆැක්ටරි එකට ඔයගොල්ලෝ ඇඩ්වාන්ස් පේමන්ට් කරේ නැද්ද? ෆුල් පේමන්ට් කරලා අපිට බඩු දුන්නේ නැද්ද? නෑ බඩේ සවුද උදේ ගේනවා කියන්නේ. පෙරේදා. ඔව්. ඊට පස්සේ ඊයේ දෙන්නා නේද? ඇයි දෙන්නේ නැත්තේ? ප්‍රොඩක්ෂන් රෙඩි. ඒක තියලා රෝල කරනවා නේද? නෑ දාලා දැන් අපි පර්සනලි අපි ට්‍රාන්ස්පෝර්ටේෂන් එක හැන්ඩල් කරගත්තොත් එයා ලෝඩින් අන්ලෝඩින් ඉන්න ට්‍රාන්ස්පෝර්ට් එක කරන දෙනවා. ට්‍රාන්ස්පෝර්ට් එක කොහොමද අපිට විතර අපි අතෙන් ගවනවා. ඒ හින්දා ඒගොල්ලෝ ට්‍රාන්ස්පෝර්ට් එක බලාපොරොත්තු වෙනවා අපි ඉතියි. පෙරේද සවුද නංගේ දවස් අපි ට්‍රාන්ස්පෝර්ට් ආරයට ගියා මේට ගියා කියලා තමයි මම කරේ. ඒසම ගියා මම අදිසියෙන්ද තමයි ඊයේ අපි වැඩේ කරන්න තිබ්බ වැඩ. ඒකට තමයි හද මම ගිහලා මම කරේ. දැන් මොකද මෙහෙමයි. අපි ට්‍රාන්ස්පෝර්ට් එක ගාලා 45ක් ගෙවන්න
ගන්න ඕනේ. නෑ යාලා දැන් මේක ගෙවන්න නැතුව ඩිලිවරි එකක් ඒ භාගය දෙවන්නේ. ඒ වාගයක් ගන්න. මොකද මේ අපි කස්ටමර් මේඩ් ලෙන්තස් වලට අරන් තියෙන්නේ. ඔව්. එයාලා මැක්සිමම් 20 ෆීට් තමයි එයාලගේ ඩිලිවරි කරන්නේ. හරි. දැන් එයාලා ලොරියක් හය කරලා ඒ ලෝඩින් අන්ලෝඩින් රිස්ක් එක එයාලගෙන තමයි ගෙනන්නේ. අපි ගෙනල්ලා මොනවා හරි ට්‍රැක් වුණොත් එහෙම එයාලා අපේ වොරන්ටි එක I understand. හරි. දැන් ඒක හරියට දැන් ඒක රූෆින් එක ෆික්ස් වෙනවා. පේන්ටිං එකත් ඉවර කරනවා. මට ඊට පස්සේ කන්ඩියුටින් වල ප්ලේස් ටික ඔක්කොම 100% තැන්ක්ස් වේලේ ඉලෙක්ට්‍රිකල් ප්ලෑන් ඔක්කොම දීලා මාකින්ග්ස් ටික එක්ස්ප්ලেইন කරන්නේ අපේ අනිත් පැත්ත ඔක්කොම ලයිට් බෝඩ්ස් ස්ට්‍රක්චර් කියනවා. ඒකේ ඔක්කොම හරි. හරි. ඒකේ ඩ්‍රෝවින් එකේ ඔක්කොම ෆිසිකලි මාක් කරලා තියෙනවා. හරි. දැන් හෙට ෆයිනල් ටච් එක මොකද ඇක්චුවල් බලලා ඩිමෙන්ෂන් කොච්චර හයිට් එකකින්ද කොච්චර ඩෙප්ත් එකකින්ද ඒ ටික මාක් කරගත්තා. මේ ටික මෙන්න මේ ටික මෙතන පොඩි පොඩි චේන්ජස් තියෙනවා කිව්වනම් ඉලෙක්ට්‍රිෂියන් සැටර්ඩේට කලින් ඔක්කොම කන්ඩියුටි ටික කම්ප්ලීට් කරනවා බිත්ති කපලා. දෙක. අනිත් එක ඩෙකින් එකේ සබ් මෙම්බර්ස් යනවා දැන් ඒ කියන්නේ ඇඩිෂනල් ස්ට්‍රෙන්ත් එක. හරි. 2x2. ඒක ෆුල් රන් එක වෙල්ඩින් ගහලා ඔක්කොම ඉවර කරනවා සෙනසුරාදා. රයිට්. සෙනසුරාදා ඩෙකින් එකේ ට්‍රීට්මන්ට් මොනවාරි එන්නසරි පන්විගලා ට්‍රීට්මන්ට් නැත්තම් නිකන් ඕපන්ද තියෙන්නේ ඩෙකින් එක. හැබැයි ඔයා අර පල්ලේ ඩෙකින් එක උඩ මටීරියල් දාන එක ඒකත් සාම්පල් එක තාම පෙන්නලා නැහැ. මැටීරියල් එක ගෙන සාම්පල් එක දාලා කොයිද සාම්පල් එක? නේ බෝඩ් එක දිනවනේ බෝඩ් එක දාන්න. බෝඩ් එක සයිඩ් එකේ නෑ බෝඩ් එක හරි ඒක උඩ අවුල් ඒක ෆැබ්‍රික් එක. ඒක මට සෙට් වෙන්නේ නැහැ. ඒක සෙට් වෙන්නේ නැහැ. ඒක හරි. සරලව තියෙනවද මොනවා හරි ඔප්ෂන්ස් ටිකක් පෙන්නන්න ඕනේ. ඔප්ෂන්ස් කියන්නේ ඔයගොල්ලන් කියන්නේ මොනවද හොඳයි ඔය කියන්නේ? කාපට් එක තියෙන මිලිමීටර් දෙක වගේ එක. මොනවද වයිනල්ස්ද? ස්පොන්ජ් කාලට් එකක් ස්පොන්ජ් එකක් තියෙනවා පොඩි. හරියන්නේ. අපිට ඕනේ සොලිඩ් ෆිනිෂ් එක. සොලිඩ් අපිට මේ වුඩ් ප්ලෑන්ක් එක දාන්න නම් හරිනේ සෑම්සන්. කොයි වුඩ් ප්ලෑන්? we put at ක්‍රේප්‍රන කිරිබත් ගොඩ සෙට් කරලා ඉමේජ් එකක්වත් මොනවද තියෙනවද ඒක දැම්මම වැඩි හරිනේ. ජර්මන් ෆිනිෂ් එක. ටර්කිෂ්ද ජර්මන්ද? අර water repellent. ඔව්. ඒක දැම්මම හරිනේ. මෙයා පෙන්නන එකත් බලමු. laminated wood කියන්නේ. ඒක laminated wood. බෝඩ් එක වචර වැටෙනතු තවුලක් නැහැ ඒක. මූර්ති දන්නවද මම කියන දේ? අර ෆෝම් එක දාලා පල්ලෙහා ඒක උඩ තමයි ඒක සෙට් කරන්නේ. ටක් ටක් ගන්න. මෙන්න මේ වගේ කාපට් එකක් වෙන අලවම්ස. ඒක කියන්නේ මේ ෆැක්ටරි ස්ටයිල් green color. ඒ පාට වල ගන්න පුළුවන්. මේක සොලිඩ්ද නැත්නම් කොහොමද? නෑ මේක මූර්ති මේක way of weight. ඒක දීලා ඒක දිහා වන්න මේ මේකක් ගන්න ඕනේ. දැන් අපේ කාපට් එක අපි try කරමු දැන් මේ කොස්ලගේ මේ කිරිබත්පුර branch එකේ දාපු එක ඒකක් තියෙනවා සර්. බංගලා පිටේ outlet එක Vinyl දන්නවනේ wood vinyl එක. අර planks විදිහට laminated wood එක තියෙනවා. foam එක ගන්නවා ඉස්සරහට. පල්ලෙහා මේ මම foam එක ගාව ඒකට උඩින් overlap කර මේ laminated timber. මේ වගේ material එකක්. මේ වගේ material එකක්. මේල් ෆීමේල් සෙක්ෂන් එකක් ඒක බලමු සර්. අනිත් උදේට ඒක ගන්න තියන ෂුවර්. අපිට මේකේ සාම්පල් එකක් කරනවා මේ දෙකින් එක ෆුල් වෙල්ඩින් ඔක්කොම කම්ප්ලීට් කවදද ඒක වෙන්නේ? සැටර්ඩේට කලින් ඉවර කරනවා මේ සැටර්ඩේ දෙකින් full නෑ දෙකින් එකේ ෆැබ්‍රිකේෂන් ස්ට්‍රක්චර් Alright. ෆැබ්‍රික් කරලා කිව්ව මේ මැරයින් ට්‍රීට්මන්ට් එක ඉවර කරලා ඊට පස්සේ ඒකත් එක්කම සෙට් කරන කොලම්ස් ටික තියෙනවා. ඔව්. ඒකේ ෆයිනල් කෝට් එකක් කරලා ඉවර කරනවා. හරි. ඊට අමතරව dates දැම්මද එතනට හරියට? නෑ මම දීලා තියෙන්නේ සැටර්ඩේ ටික. Okay. ඊට අමතරව ස්ටෙයා කේස් එකත් අපි try කරනවා එදා වෙද්දි ඉවර කරන්න ස්ටීල් ස්ට්‍රක්චර් එක. ටෑකේස් එකට අර wood එක ඔක්කොම හරියට ඒ උඩ එක ලීවි. මොනවාද පාට? ඒක තද පාට නෙමෙයි. ඒ කියන්නේ ලයිට් පාට ඕනේ මට. තද එපා. ඒ පහළම ලීලා ඒ කියන්නේ තේක්ක වගේ ඔව් හැබැයි ඒක ඩාර්ක් එකට walnut color එපා මට. ලයිට් එකට ඕනේ. මේ ලයිට් එක. පොඩ්ඩක් මේකට වඩා තද පාට. yellow color එක. ඔව්. ඊට අමතරව කන්ඩියුටින් ටික කරලා දුන්නම මෙයාලගේ එක ටීම් එකක් මම කතා කරා සිවිල් අයගේ එයාලා පල්ලෙහා ප්ලාස්ටර් පටන් ගන්නවා. දැන් මට ටෙරාසෝ කොහොමද ෆිනිෂ් එක පෙන්නන්නකො? මම සෝ අපිට ටෙරාස් එකේ ටයිටානියම් දෙකම ෆිනිෂ් කරන්න ඕනේ. නැතුව අපි කොහොමද මේක සාම්පල් එකක් හදනවා සර්. ටෙරාසෝ. ෂීට් එක එන්නේ තව දෙකකින් ෂීට් දාලා වුණොත් ටෙරාසෝ ඔය ෆුල් ලේ කරනවාද නැත්නම් කොටු මැද හරියේ ඔය ග්ලාස් ලයින් එක දාලා ඒක ලස්සනයි. කොළ පාට දාලා. ග්ලාස් දාලා ෂයින් දාලා ගන්න ඕනේ. ඒක ලස්සනයි. නැත්නම් ක්‍රැක් වෙනවා. සීන් එක ක්‍රැක් වෙනවා. මම සමත් පෙන්නලා තිබ්බනේ ෆ්ලෝ එක ක්‍රැක් වෙන්න නම් බෑ. ඔලකද මම දැම්මේ. තුවනේ ඔයගලන්ට එක්ස්පීරියන්ස් එක තියෙනවානේ. නැත්නම් ටෙරාසෝ දාලා මේ මාස දෙකක් ගියාට පස්සේ මැද හරියෙන් ක්‍රැක් මම එක. දාලා තියෙන ෆෝන් එකේ බලන්න ක්‍රැක්
වෙච්ච එක. ඒක පවණක් නෑ හරියට කෙමිකල් පාවිච්චි. ඔව් and fade වුණොත් ඒක අපි ඒක කොහොමද ආයෙත් අර look එක ගන්නෙ polish කරලා ගන්නවද කොහොමද? පොඩි ලේයර් එකක් ආයෙත් කපන්න. ආ කැපුවම ආයෙ ඩිසයින් එක මතුවෙනවා. ඊට අමතරව ග්ලාස් එක දාන එක ලුක් එක වගේම compound එක ඔරොත්තු දෙනවා. කම්පවුන්ඩ් එකයි ඊට පස්සේ අර ට්‍රැකින් වල තියෙන අවස්ථාව අඩුයි. මොකද සෙක්ෂන් කැඩිලා නේ තියෙන්නේ. ඔව්. බොන්ඩ් වෙලා නැහැ. බොන්ඩ් වෙලා නැහැ. ඉම්පැක්ට් එක අඩුයි. හරි ඒක කරමු. අනිත් එක ලාස්ට් සයිඩ් පටන් ගත්ත ගමන් අපි ක්ලාස් මේ මොනවද වෙලා තියෙන්නේ මේකේ? මේ පස් පුරෝප එකක්ද? ඒක මට දන්නේ නැහැ. ඇයි මේ වගේ වෙලා තියෙන්නේ? සාමාන්‍ය මේක ට්‍රැක් කියන්න ඕන සාමාන්‍ය මේ වෙන්න චූටි එහෙට පෑන්නේ කියලා. ඒවා ඔව් අපිට ඇහැට පේන්නේ නැහැ මේ ආදියක් දුවන ඒක සාමාන්‍යයි. මේක පල්ලෙන් මේ සෙට් වෙලා නැහැ නේ. මේක සෙට් ඒ කියන්නේ මේ බේස් එක වෙලව හරියට හදලා නැහැ බේස් එක. නැතුව මේ කෙමිකල් ට්‍රීට්මන්ට් එක උල නෙමෙයි. මේකේ ක්‍රම දෙකක් තුනක් තියෙනවා. ඔව්. අර පොඩු සාමාන්‍ය පොඩු ගාන වැඩි. ඒක පාවිච්චි කරන ක්‍රමයක් තියෙනවා. ආන් චුට්ටක් දාලා පාත් කවලම් කරලා ගාන එක. නමට හරිද? හොඳට වැඩි කරන එකකුත් තියෙනවා. ඔව්. ඒතර ගාන වැඩි යන්න ඒම පොඩි දෙකක් තමයි තියෙන්නේ. දැන් අපිට මොනවද දෙන්නේ? නෑ මේක අපිට මේකට පාවිච්චි කරන කැටගොරි දිරෝ ගල්ලා ඒකත් ඒවා ඕඩි ගන්න අඩුවට. ඒව තේරුමක් නැහැ. මේක ලස්සනට කරලා දීලා ලාස්ට් කොහොමද කරන්න සැටර්ඩේ වෙනකොට මේ ග්‍රවුන්ඩ් ෆ්ලෝර් ප්ලාස්ටික් පටන් ගන්නවා. right මගේ අයිඩියා එක මේ තමයි. අර WK එක අනිත් පැත්තේ එක කරන්ද ඔය මට සෙට් කරලා දෙනවද ප්ලේස් එක හරියට? මේ සයිඩ් එක ඉවර කරොත් මට එතනට ඉන්ටීරියර් වැඩ ඔක්කොම පටන් ගන්නවා. ඒකට ඔය එකපාරටම දුන්නා නම් මට ප්ලේස් එක පස්සේ මට දෙකක් තියේ කරන්න. දැන් ඔය මට එක පැත්තක් දුන්නා නම් ඔතන ඉවර කරනවා. ඒ සීට් එක පටන් ගන්න ඔය පැත්තෙන් තමයි. සීට් එක වැල්තන් ගත්ත පස්සේ මෙතන කපලා ගාලා ඒ ටික නිකන්ද. ඔව්. කරලා ඒ ටික ඉවර කරලා ඔන්න උඩ දෙක එතන දෙකින් ටිකක් දාලා. ඔව් ඒක දැන් මේ සීට් එක දාපුවම මේ දෙකෙන් සීට් එක ගාලා නැතන. එතකොට අපිට ටකෝ සිවිල් පටන් ගන්න පුළුවන් කපලා ටික පස්සේ ග්ලාස් වර්ක් එකක් තියෙනවා. ග්ලාස් එකක් පටන් ගන්න අතර ටික වල ගන්න පුළුවන්. ඊළඟට යන කන්ස්ට්‍රක්ෂන් වල සාම්පල් චෙක් කරගන්න. ඒ ඔක්කොම එතන දාන්න පුළුවන්. ඒක තමයි මම කියන්නේ. ඩෙනිම් ගන්න එක. එක පැත්තක් පටන් ගත්තා නම් මට දන්නවනේ. ස්ටේඩියම් එක බලා ගන්න පුළුවන්. ඔව්. exactly ෆ්ලෝ ට්‍රීට්මන්ට් එක බලා ගන්න පුළුවන්. exactly පස්සේ ඔය එක පාර්ට්ම පටන් ගන්න වෙලාවෙ මම ඇවිල්ලා කියයි අයියෝ මේම නෙවෙයි ඉතින් සාම්පලින් එකක් නැහැ. අපි ඒ විදිහට වගේ විදිහට කරලා exactly අපි මේ සයිඩ් එකෙන් පටන් ගන්න. ඒක තමයි මම එච්චර දවස් කිය එක පැත්තක් පටන් ගත්තා නම් මට එතන ට්‍රයිල් ඇන් එක කරලා මේක හරිනම් එතනටත් කරගන්න පුළුවන්. ඒක කරලා අනිත් එක දැන් සැටර්ඩේ වෙනකොට අපි දෙන්න කතා කරලා ටීම් මැනේජ්මන්ට් එකත් පොඩ්ඩක් බලලා සැටර්ඩේ වෙනකොට ඩේ බයි ඩේ ප්ලෑන් එකක් ඇක්චුවල් ප්ලෑන් එකක් දෙන්න. ඒක 100% ඒ වුණා 90% අචීව් කරන්න try කරනවා. හරි. දැන් මේ සතිය අපි පිටිපස්සේනේ හිටියේ. ඒ සතිය මට කොහොමද අල්ලලා දෙන්නේ? ඒ සතිය ඩබල් ෂිප් කරනවා කරලා අපි ගොඩාක් දුර බල ටික නා කරනවා. මේ කියපු නැතිවටත් කරනවා. මොනවද කියපු නැති? සිවිල් වලට පටන් ගන්නවා. කරලා දෙන්න. මාර ඉෂුස් අපිට දැන් අපි එක්ස්පෙක්ට් කරේත් නෑ මේ කරන්ට් සිටුේෂන් එකක් මේ වගේ එකක් එන්න දැන් අපි මේ ප්‍රශ්න ආවොත් අපි ඒක නතර කරන්නේ අපේ ගේම් එක ගහලා මේ යනවා. මේ ෆස්ට් ක්වාර්ටර් සෙකන්ඩ් ක්වාර්ටර් ප්ලෑන්ස් ගහලා තියෙන්නේ. අපිට මෝල්ඩිව්ස් යන්න තියෙනවා, සවුත් ඇෆ්‍රිකාවත් යන්න තියෙනවා. අපිට ඒ ප්ලෑන් එක මිස් කරලා දුන්නා නම් අපි ලංකාවේ නෑ වැඩකුත් නෑ ඉවර ඒ වගේ අපිටත් වෙලා තියෙන්නේ. මේ බඩු ප්‍රශ්න ටික තියෙනවා. ගේන ප්‍රශ්න තියෙනවා. ඩීසල් ති ප්‍රශ්නේ ලාස්ටරින් ෆිනිෂර් සෙක්ෂන් වල දැන් වයරින් වල වයලේ කරන්න ප්ලෑන් කරා. දැන් අද කතා කරා අබු වාට ටෙක්නික් එකක් කිව්වනේ අර ඉපිලෙන්ද ඉස්සරහට බෑ. ඒක ඇතුළටම හරියට ෂීට් වෙලා ඒක සිවිල් ලයි ප්ලාස්ටර් කරන්න කලින් කපලම දානවා. ඔව්. ඒ කියන්නේ මේ පස්සේ කිව්වනේ ඒක පේනවා කියලා පැච් එකක් විදිහට ඉස්සර ඒ ඔක්කොම හරියට කරන්නේ. ඒක කපලම ඇතුළට දානවා. ටයිටේනියම් වැඩි කළු වෙන්න බෑ. ඒක ලයිට් ටයිටේනියම් එකක් වෙන්න ඕනේ. දැන් ඉලෙක්ට්‍රිකල් අයිටම් ටිකට මේ මේන් තින් මොකද වයර් වලට කොටේෂන් ගන්න මම try කරලා දෙන්නේ නැහැ. එක කම්පැනි එකක් දෙන්නේ. ඇයි දෙන්න? නවත්තන්න කියලා සතිය. ඇයි ප්‍රයිස් වැඩි වෙයි නිසා වැඩි වෙයි. යකඩ වැඩි වෙලා මේක පාරක් වැඩි වෙලා තියෙනවා. බෝරු කරන්නේ ඉතින්. ඔව් මේ සිටුේෂන් එක සෙල්ලම PVC කොපල් එක තියෙන ඒ වගේ නේ කරන්නේ. ඔව්. ඔරෙන්ජ් ගන්න දෙන්න පුළුවන් ඒක පැත්තෙන් ගන්න බලන්න. අපි හැබැයි ඕගලන් ගන්න එපා අපි ගන්න. අපි ගන්න නැහැ. නෑ ගල්වල යකඩ දෙන්නේ නැහැ ලබන සතිය ඉඳලා. හරි ප්‍රශ්න තියලා නම් අපේ අනිත් යාළුවා ගාව කතා කරන්නේ. එයාගේ කන්ස්ට්‍රක්ෂන්ස් වැඩි යනවනේ. එයා සෙට් කරලා දෙයි. ඒ ටික ඔක්කොම වයින් දැන් මොනවද කියන්නේ යාළුවා දෙන්නේ නැහැ. අප්‍රේල් 20 ගණන් පහු වෙනකන් දෙන්න බෑ කියලා ඊට පස්සේ. අපි දැන් ස්ටොක් එක හදාගන්න. හරි දැන් දවස් සමත් how many days we are past? Now we are February 17 පටන් ගත්තනේ. මාසෙයි දවස් නෑ හරියට බිලොත් තමයි 38 ගත්තේ. 21 නෙමෙයි. 17 ආවිලා හොදලා ආරම්භ එක. හරි කියවගා right.
හරි 20 වාටත් නෑ මටත් නෑ 20 20 ගෙවොත් මේ 20යි මාසේ දවස් 8යි 25යි 8යි දවස් 33ක්. වාට චැලෙන්ජ් කරා 45ක් දෙනවා කියලා. දැන් 45ට දැන් තව දවස් තියෙනවා. හරි වැඩි දවස් 12යි තියෙන්නේ. වැඩි නෑ වැඩි පුෂ් කරන්නේ දැන් පොප්කෝන් සයිඩ් එකේ කොහොමද කරලා දෙන්න. එතකොට අපේ ඉස්සරහට ගියේ සාම්පල් ටිකක් දෙන්න චෙක් කරගන්න. රයිට් LED එක්කලා එක කතා කරලා යාට කියන්න දැන්ම කෝල් එකක් දාලා ඒක දෙන්න. එයා හොඳ ප්‍රොජෙක්ට්ස් ගොඩක් කරලා තියෙනවානේ. අපිට හොඳ රේට් එකක් ඒ කාලේ එයාගේ සබ් කොන්ට්‍රැක්ට් තමයි මම බලනවා. මෑන්ස් ඔක්කොම මට කිව්වා මැජෙස්ටික් සිටි එක මේක ඔක්කොම කරලා තියෙන්නේ. හොඳ රේට්ස් දෙන්න කියන්න. ඔයාට කෝල් කරාද මම ලොකේෂන් එක අහලා? ඔය දුන්නා ලොකේෂන් සර් නම්බරත් එක දුන්නා. මම සර් ගාව ඉන්නේ එතන. ඉන්න කියන්න මේ පොඩක් කතා කරන්නකෝ. හෙලෝ හරි ප්ලීස් මම හිතන්නේ මූර්තියේ ඔයාට මේ ලොකේෂන් එක දාලා තියෙනවානේ. හරි මම ඔයාට ෆොටෝස් දාලා තියෙන්නේ මාකින්ග්ස්. Correct. හරියට හරි. පස්සේ ඒක ඉවර කළා අනිත් පැත්තේ දකුණු පැත්තේ vertical එක මේ horizontal එකක් යනවා same අර පොඩි ගානට මේ අඩි 15කට වගේ. ඒකක් තියෙනවා. නෑ ඔයා එක්ස්පෙක්ට් කරන්න මේක අවුට්ඩෝර් එකක් දානවා විදියට හිතලම දාන්න. නැත්නම් එතනට කොහොම හරි මේක ඕපන් ඒරියා එකක්. නෑ මේක දෙපැත්තම දැන් පාරේ යන කට්ටියක් බලනවානේ. මේක ඕපන් එකක්. මේක අපි ක්ලෝස් කරන්නේ මේක මාර ඕපන් කන්සෙප්ට් එකක්. ඔව්. ඉතින් 100%. Oh, 100%. නෑ මට මම ඇයි වාට මේ ඉක්මනට කරන්න කිව්වේ දැන් මූර්ති ස්ට්‍රක්චර් එක ගන්නවානේ. ඒ වෙලාවේ ඔයාගේ මේ රික්වයර්මන්ට් කරේ. ඔයාගේ රික්වයර්මන්ට් එක කිව්වා නම් එයා ඒ විදියම එක සෙට් කරලා දෙනවා. ඉතින් වැඩේ ලේසිනේ. ඔව්. Hi, thanks, Janaka. Appreciate it. Okay, thank you. Hi, we will see LED වැඩේ හරිනේ දැන් දවස් we will see. දවස් දැන් කියන්නකො මට හරි දවස් දෙන්න. දැන් ඔයා 45 days කිව්වා. දැන් 45 days ඉවර වෙන්න දවස් 13ක් තියෙනවා. ඒ 13න් කෝඩ් වැඩිසි මොහොර එකක් දෙනවා අනිවාර්යෙන්. පොප්කෝන් පත් එකක් දෙනවා. ඒ වැඩි. නෑ හරි full ඇත්ත වශයෙන් දැන් ඔයාලට තේරෙනවද? ඇත්තටම අපිට ඕනේ කිචන් පැත්ත ඉක්මනට ඕනේ. පිටිපස්සේ ලොකු කිචන් එකක් තියෙන්නේ. එතන ට්‍රේනින් එක පටන් ගන්න ඕනේ. ඒකයි කිචන් එකයි මේකයි දෙන්න මට දවස් 13 ටෙක්නිකලි ග්‍රවුන්ඩ් ෆ්ලෝ එක ඕනේ අපිට. කියනවා නෑ මේක ග්‍රවුන්ඩ් ෆ්ලෝ එක. ග්‍රවුන්ඩ් ෆ්ලෝ එක දෙන්න. ග්‍රවුන්ඩ් ෆ්ලෝ එක ඒක දෙන්න. පෝස් එක දාලා ග්‍රවුන්ඩ් ෆ්ලෝ එක. ඔව් ග්‍රවුන්ඩ් ෆ්ලෝ එක ෆුල් ෆෝස් දෙන්න. ඒකනේ ඉවර වෙලා තියෙන්නේ. මට ඇයි අප්සෙට් වෙන්නේ? ඉවර වෙලා තියෙනවා. ඉවර වෙලා නම් හරිනේ. ඒක පොඩි දෙයක් තමයි කපරාල් කරනවා වුණොත් වාස් එක ගමනවා වුණොත් උඩ රූප් එක වහන්න ඕනේ. හරි. තා දවස් 3කින් ඒ වැඩි කරනවා. ඒක තමයි. ඊට ඒකේ ෂීට් එක නෑ දැන් මම කියන්නේ කපරාල් දැන් වෝල් එක කපන්න ඕනේ. ඒක පටන් ගන්න. වෝල් ඒක හරිනේ. හෙඩ කන්ෆර්ම් කරනවා අනිත් එක කපනවා. ආයෙ වැඩි ඉතා ඉක්මනින් යයි වැඩි. ෆුල් ෆෝස් එකේ ග්‍රවුන්ඩ් ෆ්ලෝ එක අපි චේස් කරේ නෑ. අපි හිටියා රයිට් දැන් තව දෙයක් කිව්වොත් ඉක්මනට වැඩි වෙන්නේ මේ සයිඩ් එක තමයි. නැත්නම් මුලින්ම පටන් ගන්න සයිඩ් එක. මේක අපි දැන් අපි පැත්තේ ගොනුත් දැන් වැඩි කරලා තියෙන වැඩිපුර කරලා තියෙන. හරි හොඳයි ඉතින්. ඔයාගේ කම්පැනි එක මොනවද ඔයා කිව්වේ? අපේ viewers-ලාට KT engineering. KT engineering. අපිට කමිෂන් දෙනවනේ. KT engineering ඕන දෙයක් කතා කරමු. Okay. Managing different types of people from different backgrounds. Hectic. But this is fun. Fame, like a gun. All your honors just a fame.